කෘෂිකර්ම විද්‍යාලවලට 2025 අවුරුද්දට අලුතෙන් සිසුන් බඳවා ගන්න දැන් ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. දැන් ඔයාලට අයදුම් කරන්න පුළුවන්. මෙතනදී කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ NVQ 6 මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමාවක් ලබා දෙනවා. මේක රජය මගින් ලබා දෙන පාඨමාලාවක්. ඉතින් මේ වීඩියෝ එක ඇතුළේදී පාඨමාලාව ගැන විස්තර, ඒ වගේම පාඨමාලාවට අයදුම් කරන ආකාරය සම්පූර්ණයෙන්ම ඔයාලට විස්තර කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න. ඒ වගේම ඔයා මොන හරි පාඨමාලාවක් හොයන කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට අපි අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. මෙතනදී ලබා දෙන්නේ අපි කලින් කිව්වා වගේ NVQ 6 මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකමක්. කෘෂිකර්ම විද්‍යාල කිහිපයකදී මේ පාඨමාලාව පැවැත්වෙනවා. ඒ පැවැත්වෙන ස්ථාන ටික මෙතන තියෙනවාට බලා ගන්න පුළුවන්. කෘෂිකර්ම විද්‍යාල 5කදී මේ කෝස් එක හදාරන්න පුළුවන්. මේකට කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. කෝස් එක අවුරුදු 2කමාරක් තියෙන කෝස් එකක්. ඒ වගේම මාස 6ක රැකියා පුහුණුවකුත් ලබා දෙනවා. මේක full time මේ වාර්ෂික පාඨමාලාවක්. කෝස් එක තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. සිසුන් තෝරාගන්නේ තරඟ විභාගයක් කියලා. ඒ විභාගයේ ප්‍රතිඵල මත තමයි සිසුන් තෝරාගන්නේ. ඒ වගේම සුදුසුකම් පරීක්ෂා කරන්න සමුක පරීක්ෂණයක් පැවැත්වෙනවා. තෝරා ගැනීම සිද්ධ කරන්නේ දිස්ත්‍රික්ක පදනමින්. සමුක පරීක්ෂණයට කැඳවන්නේ ඒ දිස්ත්‍රික්ක පදනම අනුව. ඒ වගේම සමුක පරීක්ෂණයේදී ලකුණු ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. මෙතනදී කලින් කිව්වා වගේ ඔයාගේ සුදුසුකම් තියනවාද කියන එක චෙක් කරන එක තමයි සමුක පරීක්ෂණයේදී කරන්නේ. ඒ වගේම මේ කියන ඉන්ටර්විව් එකට බඳවා ගන්න අපේක්ෂිත සිසුන් සංඛ්‍යාවට වැඩි සිසුන් ප්‍රමාණයක් කැඳවනවා ඉන්ටර්විව් එකට. මේ කෝස් එකට සිසුන් බඳවා ගන්න විභාගයේ පවත්වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාග අංශය මගින්. එක්සෑම් එක 2025 සැප්තැම්බර් මාසයේදී තියන තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. විභාගයේ මාධ්‍ය දෙකකින් පැවැත්වෙනවා. සිංහල එහෙම නැත්නම් දෙමළ. ඔය ඇප්ලිකේෂන් එකේ සඳහන් කරන්න ඕන මොන මාධ්‍යෙන්ද විභාගයට පෙනී සිටින්නේ කියලා. ඇප්ලිකේෂන් එක යොමු කරාට පස්සේ මේවා සඳහන් කරපු මාධ්‍ය වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඔයාලට වැරදීමක් වෙලා මේ මාධ්‍ය වෙනස් වෙන්න පුළුවන් ඇප්ලයි කරද්දී. ඒ නිසා හොඳට බලලා හරි මාධ්‍ය ඇප්ලයි කරන්න. විභාගය පැවැත්වෙනවා ලංකාවේ නගර 9කදී. ඒ නගර 9 වාට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වාට කැමති නගරයක් ඉල්ලන්න පුළුවන් විභාගයට මුහුණ දෙන්න. බඳවා ගැනීමේ විභාගය මෙතනදී විෂයන් දෙකක් තියෙන විභාගෙට. කෘෂිකර්මයේ විෂය ඊට අමතරව බුද්ධි පරීක්ෂණය. ඒ එක් විෂයකට පැය 1 බැගින් ඔයාලට පැය 2ක් තියෙන තුරු විභාගේ. මෙතනදී එක් විෂයට ලකුණු 100 ගණන් දෙනවා. ඒ වගේම ඔයාගේ ලකුණු පබ්ලිෂ් කරද්දී ප්‍රකාශයට පත් කරද්දී මේ පේපර් දෙක සඳහා ගත්තු ලකුණු වල ඇවරේජ් එක තමයි පබ්ලිෂ් කරන්නේ. ඒ වගේම ඔයා විභාගයෙන් සමත් වෙන්න නම් මේ එක් විෂයකට අවම වශයෙන් ලකුණු 130ක්වත් ලබා ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි ඔයා සුදුසුකම ලබන්නේ. විභාගයේ සමත් වුණා කියන සුදුසුකම ලබා ගන්නේ. විභාගයේ අපි සඳහන් කරපු විෂයන් දෙකට අදාළ විෂය නිර්දේශයකුත් ගැසට් එකේ ලබා දීලා තියෙනවා. මෙතනදී කෘෂිකර්මය කියන විෂයදී ඔයාලට ලැබෙන්නේ උසස් පෙළ කෘෂිකර්ම විෂය නිර්දේශයේ ලෙවල් එකට අදාළ විෂය කරුණු. ඒ වගේම කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයට අදාළ නවීන සහ යාවත්කාලින වුණු විෂය කරුණු තමයි අහන්නේ. මෙතනදී බහුවර්ණ සහ කෙටි පිළිතුරු මාදිරියේ ප්‍රශ්න තමයි පේපර් එකට ඇතුළත් වෙන්නේ. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕනේ. බුද්ධි පරීක්ෂණය පේපර් එකේ තියෙන මේ රටා, සම්බන්ධතා, පුරෝකථන, ගැළපීම්, විශ්ලේෂණ කුසලතා කියන දේවල් තමයි බුද්ධි පරීක්ෂණයේ පේපර් එකේ තියෙන්නේ. එතනත් බහුවර්ණ සහ කෙටි පිළිතුරු සහිත ප්‍රශ්න 50ක් තියෙනවා. මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙන්න ඕනේ. අපි බලමු මේ කෝස් එකට ඇප්ලයි කරන්න වාට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. මුලින්ම O level සුදුසුකම. මෙතනදී දෙවරකට නොවැඩි වාර ගන්නකදී කියන්නේ එක වතාවකදී හෝ දෙවතාවකදී ඔයා O level විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ විෂයන් 6 අතරේ ඔයාගේ භාෂාව, සිංහල හෝ දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව කියන විෂයන් තුන
අනිවාර්යෙන් C එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව තවත් එක් විෂයකට C එකක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඒ වාර දෙක ඇතුළතදී ඉංග්‍රීසි විෂයටත් S එකක් ලබාගෙන තියෙන්න ඕනේ. ඉතින් ඔය කියන O level සුදුසුකම ඔය විදිහටම තියෙන්න ඕනේ. ඊළඟට අපි බලමු A level වලින් කොහොමද ඉල්ලන්නේ කියලා. A level ජීව විද්‍යා විෂය ධාරාවෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, එහෙම නැත්නම් භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව කියන විෂයන් අතරේ විෂයන් 3ක් හදාරලා S3ක් එකවරකදී ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තාක්ෂණ වේදී විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණ වේදය හෝ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂයන් දෙකකින් එකක් තාක්ෂණ වේදයට සඳහා විද්‍යාව සහ කෘෂිකර්මය කියන විෂයන් 3 අදාළලා S3ක් ලබාගෙන තියෙනවා. මෙතනදී ඔයා ජීව විද්‍යාව හෝ තාක්ෂණ වේදී විෂය ධාරාව හැදෑරුවාට වැඩක් නැහැ. මෙතනදී මේ විෂය ධාරාවේ මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. මෙතන සඳහන් කරලා තියෙන ඒ විෂයන් වලට පෙනී සිටලා සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට බැහැර විෂයක් හදාරපු වෙනකොට මේකට අයදුම් කරන්න බෑ. මේ පාඨමාලාවට අයදුම් කිරීමේදී වගේ වයස සලකා බලනවා. එතනදී අයදුම්පත් බාර ගන්න අවසාන දිනේට අවුරුදු 18ට නොඅඩු විය යුතුයි. ඒ වගේම අවුරුදු 25ට නොවැඩි විය යුතුයි. මෙන්න මේ කියන බර්ත්ඩේස් දෙක අතර මෙන්න මේ දින අතර ඉපදුණු කෙනෙකුට මේකට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම ශාරීරික සහ මානසික යෝග්‍යතාවයෙන් පසු වෙන්න ඕනේ. වාව තෝරගත්තට පස්සේ රජයේ වෛද්‍යවරයෙකුගෙන් මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්නත් ඕනේ. තමතරව මෙතන නුසුදුස්සන් කිහිප දෙනෙක් සඳහන් කරලා තියෙනවා. ගර්භණී කෙනෙකුට මේකට ආයුම් කරන්න බෑ. ඒ වගේම පැවිදිලා ඉන්න කෙනෙකුට ආයුම් කරන්න බෑ පූජ්‍ය පක්ෂයට. ඒ වගේම රජයේ සේවයේ නියුත් වෙලා ඉන්න කෙනෙකුටත් මේකට ඇප්ලයි කරන්න බෑ. ආයුම්පත් යොමු කරන්න තියෙන්නේ වෙබ් අඩවියෙන් ඔන්ලයින් ක්‍රමයට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය www.doa.gov.lk මේ වෙබ් එකේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ලින්ක් එක ක්ලික් කරලා මෙතෙන් යන්න පුළුවන්. 2025 5/26 වෙනිදා වෙනකම් මේකට ඇප්ලිකේෂන් බාර ගන්නවා. මෙතනදී ඔයාව සලකා බලන දිස්ත්‍රික්කයක් පදනම් කරගෙන තමයි ඔයාව බඳවගන්නේ. ඒ දිස්ත්‍රික්කය තීරණය කරන්නේ ඔයා ඕලෙවල් විභාගයට පළවෙනි වතාවට පෙනී සිටපු දිස්ත්‍රික්කය තමයි ඔයාව සලකා බලන දිස්ත්‍රික්කය වෙන්නේ. මෙතනදී ආයුම්පත යොමු කරද්දී රුපියල් 1300ක විභාග ගාස්තුවක් ගෙවන්න ඕනේ. මේ ගාස්තුව ගෙවන්න ඕනේ මහජන බැංකුවේ පේරාදෙණිය ශාඛාවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ගිණුමට. ඒ ගිණුමේ ගිණුම් අංකය මෙතන දීලා තියෙනවා. මේ ගිණුම් අංකය ගැසට් නිවේදනය බලලා හරියට චෙක් කරලා ඒ අදාළ ගිණුම් අංකෙටම බැර කරන්න. මෙතනදී බැංකුවට පේ කරද්දී ස්ලිප් එකෙන් පේමන්ට් කරන්න, මැෂින් එකෙන් පේමන්ට් කරන්න එපා. එතකොට ඒ නිකුත් කරන රිසිට් එකේ ඒ රිසිට් එක නිකුත් කරපු දිනය, ඒ වගේම සල්ලි ගෙවපු බ්‍රාන්ච් එක සහ රිසිට් එකේ නම්බර් එක ඔයාගේ ඇප්ලිකේෂන් එකේ සඳහන් කරන්න දෙයක් තියෙනවා. එතන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඇප්ලිකේෂන් එකේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා විමසීමක් කරන්න පුළුවන්. ඔන්ලයින් ඇප්ලයි කරාට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එකේ PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකේ print out එකක් ලබා ගන්න ඕනේ. මේ print out එක ඔයා තැපැලෙන් යොමු කරන්න ඕනේ. තැපැලෙන් යොමු කරද්දී මෙන්න මේ කියලා තියෙන ડોකියුමන්ට් පහත් මේකට අමුණලා යවන්න ඕනේ. ડોකියුමන්ට් තමයි O level විභාග සහතික වල ඡායා පිටපත්, ඒ වගේම A level විභාග සහතිකයේ ඡායා පිටපත, සල්ලි ගෙවපු කුවිතාංශය රිසිට් එකේ ඔරිජිනල් කොලේ යවන්න ඕනේ. මතකතු ඔයාලගේ කොපි එකක් තියාගන්න ෆොටෝකොපි එකක්. ඒ වගේම උපැන්න සහතිකයේ ෆොටෝකොපි එකක්, ජාතික හැඳුනුම්පතේ ෆොටෝකොපි එකක්. ඔන්න ඔය ටිකත් ඔයා අමුණලා යවන්න ඕනේ. ගියසරේ ඇප්ලිකේෂන් එකට වඩා වෙනස් වෙන්නේ මෙන්න මේ ડોකියුමන්ට් තුන ගියසරේ ඉල්ලලා තිබ්බේ නැහැ. මේ සරේ මෙන්න මේ ડોකියුමන්ට් තුනත් මෙන්න මේ ડોකියුමන්ට් දෙක වාට යවන්න ඕනේ. තැපල් කරන්න වාට අවස්ථාව දීලා තියෙනවා 2025 5:30 වෙනිදා හෝ ඊට පෙර තැපල් කරන්න පුළුවන්. තැපල් කරන්න ඕන ලිපිනේ තමයි මෙතන දීලා තියෙන්නේ. අධ්‍යක්ෂ ව්‍යාප්තිය පුහුණු කියන ලිපිනයට යවන්න ඕනේ. එතන ලිපිනේ තියෙනවා. ඒ වගේම මතක ඇතුව ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ මෙන්න මේක ලියන්න ඕනේ. උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව NVQ 6 කියලා සඳහන් කරන්න. එතකොට
අදාළ තැනට ඔයාගේ ඇප්ලිකේෂන් එක යොමු කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි කෝස් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. කෘෂිකර්ම විද්‍යාලවලට අයදුම් කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. අපි කෙටියෙන් තමයි හැමදේම පැහැදිලි කරේ. ඔයාලට තව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට අවශ්‍ය පිළිතුරු ලබා දෙනවා. එහෙනම් යාළුවන්වත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.